තටාගේ ගෝල කදිරා හෙරොයින් නඩුවෙන් නිදොස් කොට නිදහස් කරයි. හෙරොයින් ග්‍රෑම් 10.87ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා යටතේ පවරා තිබූ නඩුවක විත්තිකරුවෙකු ලෙස නම් කොට තිබූ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු හා මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නැමැත්තාගේ සගයෙකු යයි කියන කදිරා හෙවත් මාගලගේ ගයන් ප්‍රබෝධ කුමාර නැමැත්තා චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල මහතා ඔක්තෝබර් 7 වනදා නියෝග කළේය. එකී විත්තිකරුට එරෙහිව නගා ඇති චෝදනාවල විය හැකි භාවය තම අධිකරණය හමුවේ සනාථ කිරීමට පැමිණිල්ල අපොහොසත් වී ඇති බවට නිගමනය කළ විනිසුරුවරයා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කළේය. සිය සේවා දායකයාට එරෙහිව නීතිපතිවරයා විසින් එකී චෝදනා සනාථ කළ හැකි කිසිම සාක්ෂියක් ඉදිරිපත් කොට නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 201 වගන්ති යටතේ විත්තිකරු නිදහස් කරන ලෙස නීතිඥ සාරංග වාදසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. තවත් මෙවැනි උණුසුම් පුවත් දැන ගැනීම සඳහා අප චැනලය සමග රැඳී සිටින්න.